ආයිබෝවන් තෙරුවන් සරණයි සුබ දවසක් ඔබ සියලු දෙනාටම. තාමසක් ටීවී සහ සුවේ ටීවී නාලිකාව. නිරන්තරයෙන් ඔබට බොහොමත්ම අර්ථවත් වන ඒ වගේම දේශීය වෙදකම, පාරම්පරික වෙදකම, ආයුර්වේදය සහ ජ්‍යොතිෂ වේදය කියන මේ වැඩසටහන් මාලාව සමීප කිරීමට අමතරව අපි ධර්මදේශනා දහම් සාකච්ඡාව සහ ආගමික ජාතික සංස්කෘතික වැඩසටහන් මාලාවක් සමීප කරනු ලබනවා. ඔබට මතක ඇති මීට කලින් අපේ ගෙදර විද්වත් කතිකාව තුළින් දින 14ක් ඇතුළත නිට්ටාවටම හතිය ඇදුම පීනස කියන මේ රෝගී තත්ත්වයන් සුවපත්භාවයට පත් කරන නාගොල්ලාගම මිරිහම්පිටිගම කිදිල්පිටියේ මේදානන්ද වෙදහාමුදුරන් වහන්සේ පිළිබඳව අපි ඔබට සාකච්ඡාවක් ගෙනාවා. උන්වහන්සේ කරන මේ විස්මිත ප්‍රතිකාරයන් සම්බන්ධව අපි ඔබව දැනුවත් කරා. මම හිතන්නේ මේ වැඩසටහන අපගේ නාලිකාව තුළ ප්‍රචාරය වීමත් සමගම ඒ වගේම සමාජගත වීමත් සමග බොහෝ ප්‍රදේශවලින් උන්වහන්සේගෙන් ප්‍රතිකාර ලබා ගන්න විශාල පිරිස් ඇවිල්ලා තිබුණා. ඒ වගේම තමයි මේ වන විටත් තියෙනවා සහ ඒ ආපු හැම කෙනෙකුම උන්වහන්සේගේ ප්‍රතිකාරයන් තුලින් සූපත්භාවයට පත් වෙලා තිබුණා. ඒ වගේම සාමාන්‍ය මිනිස්සු, රාජ්‍ය සේවකයෝ, රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම උසස් නිලතල දරන අය මේ හැම කෙනෙක්ම උන්වහන්සේ ළඟට ඇවිල්ලා බොහොමත්ම නිර්හංකාරව මේ ප්‍රතිකාර කරගෙන ගිහින් තිබුණා. ඉතින් මේ ප්‍රතිකාරවල ප්‍රතිඵලයක් තිබුණා. ඒක තමයි අපේ දේශීය පාරම්පරික විස්මිත හෙළවෙදකම කියන්නේ ඒකයි. ඉතින් අද දවසේ අපි උන්වහන්සේ නැවත වරක් හොයාගෙන ආවා නාගොල්ලාගම මිරිහම්පිටිගම ශ්‍රී අශෝකාරාම විහාරාධිපති පරම පූජනීය පින්වත් වෛද්‍යාචාර්ය කිදිරිපිටියේ මේදානන්ද වෙදහාමුදුරුවෝ මුණ ගැහෙන්න. අපි හාමුදුරනේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම හිතන්නේ අපි පළවෙනි වැඩසටහන ප්‍රචාරය වීමත් සමග මේ වන විට මම හිතන්නේ බොහෝ රෝගීන් පිරිසක් අපේ හාමුදුරුවෝ හොයාගෙන මේ ප්‍රදේශවලට ඇවිත් තිබුණා. අපි මුලින් මේ ගැන කතා කරමු. කොහොමද ආපු අයගේ ප්‍රතිචාර කොහොමද අපේ හාමුදුරුවනේ? අපේ මහත්තයා දැන් ඒ අපි දාර දැන් ඒ වැඩසටහන කරලා දැන් මාස මං හිතන්නේ 5කට එහා පැත්තේ වුණා. එහෙමයි. ඒ 5කට එහා පැත්තේ වුණත් ඒ අතර වාරයේදී මම සංඛ්‍යා කරලා තිනවා මං හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් ලෙඩ සුවය වුණා. අනිත් ඒවා ළඟපාතයත් නෙමෙයි. ළඟපාතය නන් නෙමෙයි. ඇත්තටම ළඟපාත ගොඩාක් අය දන්නව අඩුයි. මොකද මේ YouTube නාලිකාවල දුවන ඒවා මේ පිටිසර ගම්මානයක් නේ. අය බලන්නේ. දුෂ්කර ගමක් මේ වගේ අය. ඉතින් ඇත්තටම කුඹුරට හේනට යන මිනිස්සු ඉන්නේ. ඇත්තන්ට කොහොමත් මේ YouTube නාලිකාවල් බලන්න කාලයක් නැහැ, වෙලාවක් නැහැ. ඔව්. ඒ හන්ද හරි අඩුයි. නමුත් කොළඹ ප්‍රදේශයේ හම්බන්තොට, මොනරාගල, බිබිල, සීඹලාණ්ඩුව, ඒ වගේ මයංගනේ, ගාල්ල, මාතර, හම්බන්තොට ඔය පැත්තේ වලින් තමයි සෑහෙන පිරිසක් ගලාගෙන යනවා. එහෙමයි. ඒ කියන්නේ නිතර දුරකථන ඇමතුම් දෙනවා, දුරකථන ඇමතුම් දීලා අද එනවා කියලා අදම කෝල් කරනවා. ඒ දුරකථන ඇමතුමක් දෙනවා, ආමුදුරනේ ඔබ වහන්සේ අද ප්‍රතිකාර කරනවාද? ඒ නිසා එතකොට ඒගොල්ලෝ එදාම එනවා. සමහර විට හැබැයි එක පැත්තකින් අසරණ වෙනවා, මමත් අසරණ වෙනවා. මොකද ප්‍රතිකාර සකස් කරගෙන නැහැ මම. ඔව් ඒක ඖෂධයන් සකස් කරගන්න ඕනේ. ඒකයි අර මුලින් අපිට මේ දුරකථන ඇමතුමක් දීලා කියන්න ඕනේ. කියන්නේ හෙට එනවනම් අද කියන්න ඕන. අනේක හරි වැදගත් අපේ. මොකද දැන් ගොඩක් අය හිතන මේ දැන් ෆාමසි වල තියෙන නැත්නම් බෙහෙත් බඩු කඩවල තියෙන දේවල් ගෙනලා තමයි මේවා හරි ගස්සන්නේ කියලා. නමුත් එහෙම එකක් නෙවෙයිනේ අපි හරි වෙන්නේ. ඒක යම් කිසි විශ්මිත ක්‍රමවේදයක් තියෙන මේ රෝගී තත්ත්වයේ මේ ප්‍රතිකාර තුළ. ඔව් ඒක ඊටාම විශ්මිතයි. මේක අපේ මහත්තයා මෙහෙමයි මම කරන්නේ. ඇත්ත වශයෙන්ම දැන් මම ප්‍රතිකාර කරනවා රෝගියෙක් මට දුරකථන ඇමතුමක් දුන්නාම මම රෝග ලක්ෂණ අහනවා. එහෙමයි. ඒ රෝග ලක්ෂණ අහලා එයාට ප්‍රතිකාර කරන්න එදා දිනේ මම බෙහෙත් සකස් කරන්න ඕන. බෙහෙත් සකස් කරුවට පස්සේ තමයි එයාට පහුවදාට එන්න පුළුවන් මේ බෙහෙත් ටික ගන්න. 100ක් එනවනම් 100 ප්‍රතිකාර ගන්න 100 දෙනාම කෝල් කරන්න දුරකථන ඇමතුම් දෙන්න ඕන. මොකද මේක විතාන ඒතර හාමුදුරු දන්න මෙච්චර ප්‍රමාණයක් කියන මේ ඇයට මම ප්‍රතිකාර කරන්නේ. මේ ඇයට කරන්නේ. නැවත අමතර ආවොත් ඒ ඇයට බෙහෙත් ඖෂධ නැති වෙනවා. මොකද දෙන්න තියෙන 10කට නම් මොකද මේ අද හදලා ඒක හෙට තියාගෙන නැත්නම් අනිත් තියාගෙන සතියක් තියාගෙන කරන්න පුළුවන් ක්‍රමවේදයක් නෙවෙයි. බෑ. මේක එක දවසේ හදලා එක දවසෙන් දෙන්න ඕන. සතියකට බෙහෙත් දෙන්න සතියකට දෙනවා බෙහෙත.
බෙහෙත ඒ බෙහෙත් එක තියාගන්න පුළුවන් සතියයි. මම හදන දවසේ ඉඳන්ම උදේ පාන්දර බෙහෙත් එකක් දෙනවා. ඒ පාන්දර බෙහෙත් එක දුන්නාට පස්සේ ඒක පානය කරන එයා ගෙදරට ගිහිල්ලා බෙහෙත් ටික අරගෙන දවස් 7ක් ඒක පානය කරන්න ඕන. ඒ ප්‍රතිකාරය ලබා ගන්න ඕන දවස් 7ක් නිවසට වෙලා ඊට පස්සේ දුරකථන ඇමතුමක් දීලා හරි සහසම්බන්ධ වෙන්න පුළුවන්. අපිට එහෙම වුණොත් අපිට පළවෙනි පාර රෝගියා මේ ස්ථානෙට ආවට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා දෙවෙනි පාර කුරියර් සර්විස් එකෙන් හරි බෙහෙත් ඖෂධ ලබා දෙන්න. බෙහෙත් ගෙවන්න. ඔව් දෙවෙනි පාර. පළවෙනි පාර බෙහෙත් ඖෂධ කුරියර් එකේ යවන්න බෑ කොහොමද රෝගියාව පරීක්ෂා කරන්න නැතුව බෙහෙත් දෙන්න බෑ කොහොමද. එතකොට ඒ වගේ දේවල් වෙනවා. මොකද අනිවාර්යයෙන්ම ඊට ඉස්සර දුරකථන ඇමතුමක් දෙන්න ඕන. දුරකථන ඇමතුම දුන්නාට පස්සේ අපි රෝගිය පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂා කරලා ඒ පරීක්ෂයට ඒ රෝගියාට කියනවා ඔබට මම බෙහෙත් සකස් කරන්න පුළුවන්. නමුත් ශරීරය චෙක් කරන්න නැතුව මේ බෙහෙත් ඖෂධ දෙන්න බෑ. නමුත් මම බෙහෙත් සකස් කරනවා. නමුත් අදාළ පුද්ගලයන්ට ඕන විදිහට මට සකස් කරන්න පුළුවන්. ඒ රෝග ලක්ෂණ අනුව ඊට පස්සේ ආවට පස්සේ රෝගියා පරීක්ෂා කරලා තමයි ප්‍රතිකාරය කරන්නේ. අපි හඳුනන්නේ. දැන් මේ අපේ හරුන්ගේ මේ ඖෂධයන් පාවිච්චි කරනකොට මේ මොකද ලොකු ඩාවරකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ අදාළ විදිහට හරුවේ දේවල් කරන්නේ. එතකොට කෑම බීම පරිස්සම් වෙන්න ඕන මොන වගේද? ඔව් අනිවාර්යෙන්ම අදුමාත්‍යා කෑම බීමෙන් පරිස්සම් වෙන්න ඕන. සෙම රෝගී කියන්නේ මම නිර්දේශ කරනවා. මම මොකද ගොඩ අත්දැකීම් තියෙනවා. අවුරුදු 16ක් පුරාවට මේ වෙදකම කරනවා මම. ඒ පාරම්පරිකව ආපු හෙළ වෙදකමක් මේක මට. ඒ නිසා හොඳ අත්දැකීමක් තියෙනවා. මේ මයිසූර් පරිප්පු කියන එක රතු පාට පරිප්පු එක. මේ පරිප්පු කෑමෙන් මිනිස්යාගේ ශරීරයේ තියෙන සියලුම සෙම ගල් වීමක් වෙනවා. ඒ කියන්නේ ශරීරයේ පෙනහැල්ලට අල්ලනවා ඒ අරක ආහාරයට ගැනීමෙන් ගල් වෙනවා. එතකොට වට්ටක්කා, වැටකොළු, බණ්ඩක්කා යන මේ වර්ග 4 තමයි මිනිස්යාට අහිත කරන්නේ. නමුත් මේ වට්ටක්කා, වැටකොළු, බණ්ඩක්කා කියන වර්ග දෙක රෝග ප්‍රතිකාරයෙන් පසුව ආහාරයට ගන්න පුළුවන්. මයිසූර් පරිප්පු කියන එක ආහාරයට ගත්තොත් අවුරුදු 10ක් ගිහිල්ලා හරි ගත්තොත් ආපහු හැදෙනවාමයි. ඒක මට ස්ථීරවම කියන්න මොකද පරිප්පු කන්න එපා කියලා කියන්නේ. ඔව් පරිප්පු මයිසූර් පරිප්පු රතු පරිප්පු. ඒ කියන්නේ අර කහ පාට ඇට තියෙන කහ පාට තෝර පරිප්පු මුං ඇට කඩල ඒවා කිසිම හානියක් නැහැ. රතු පාට අර චූටියට තියෙන පරිප්පු. මයිසූර් පරිප්පු කන්න බෑ. කාපු ගමන් අනිවාර්යෙන්ම සෙමවිසිනවා. ඔව් දැන් මට උදාහරණයක් හොඳට තියෙනවා. අපේ මහත්තයාට කියන්නේ මේ ළඟදී අවුරුදු 10කට ඉස්සෙල්ලා ළමයෙක් විවාහ වෙන්න විවාහ මංගල යෝජනාව ගෙනලා තිබ්බා. ඒ මංගල යෝජනාවට ගෙනලා තිබ්බේ දරුවගේ ඒ මංගල යෝජනාව ගෙනත් තිබ්බේ ස්වාමි පුරුෂයාගේ පැත්තේ කට්ටිය මෙයාට දැන් ඇදුම තියෙනවා. ඇදුම තියෙන නිසා මෙයාව විවාහ කරගන්න බෑ. ඊට පස්සේ දැන් මාගාවට ඇවිල්ලා ප්‍රතිකාර ගත්තා. ප්‍රතිකාර අරගෙන ළමයාට හොඳ කෙරුවා මම. හොඳ කෙරුවට පස්සේ එහෙන් ඇවිල්ලා මාගාවට තමයි රහසිගත බැවිල්ලා තමයි හොඩුවා හොයනවා. ඔයලා ඊට පස්සේ මං කිව්වා ඒ ළමයාට දැන් හොඳයි හොඳටම හොඳයි මේ වගේ දේවල් වලින් ආරක්ෂා විය යුතුයි කියලා. ඊට පස්සේ හොඳයි කියලා ඊට පස්සේ විවාහය සාර්ථකව සිද්ධ වුණා. හොඳ මේ මගුල් ගියා වෙඩින් එකක් අරගෙන හොඳට මේ සාර්ථකව කරගත්තා. ඒ කරලා ඊට පස්සේ අවුරුදු 10ක් විතර ගියා. අවුරුදු 10ක් විතර ගිහිල්ලා මේ ළමයා ආපහු එනවා. හොඳටම ඇදුම හැදිලා. මං ඇහුවේ ඇයි පුතේ මෙහෙම වුනේ? අනේ හාමුදුරුවෝ ඔබ වහන්සේ කිව්වා වගේ මම මගුල් ගෙදරකට ගියා මට ආසාවෙ බැරුණා පරිප්පු ටිකක් ගන්න පරිප්පු ටිකක් කාලා දවස් 10ක් හිටියා මම දවස් 10ක් 15ක් විතර වගේ තමයි ආපහු මට මේ අවුරුදු 10කට පස්සේ ආපහු හැදුණා අසනීප හරිද ආන් ඒක ඒවෙන් අත්දැකීම් තියෙන ගොඩාක් අය අත්දැකීම් තියෙනවා මට මයිසූර් පරිප්පු ඇත්ත වශයෙන්ම අපේ මහත්තයා මේ ගමට හරි දුෂ්කර ප්‍රදේශයක් දුෂ්කරයි වාහන පහසුකම් නැහැ මෙහෙට. එහෙමයි. බස් එකක් තියෙනවා ඒක CTB බස් එකක් තියෙනවා ඒකෙන් එන්න අපහසුයි. ඉතින් කෝච්චි එක තමයි එන්න පුළුවන්කම තියෙන්නේ ගොඩාක් දුරට ගොඩාක් අයට කෝච්චි එනවා නම් ඊටාම පහසුයි පන්සල ගාවින් බහින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔව්. එතකොට ඕනෑම පැත්තකින් ඇවිල්ලා කුරුණෑගලින් බහින්න පුළුවන් දකුණු පළාතෙන් ඇවිල්ලා කුරුණෑගල ස්ටේෂන් එකට ඇවිල්ලා කුරුණෑගලින් අනුරාධපුර ඒ වගේම පොළොන්නරුව මඩකලපුව වවුනියාව යාපනය යන ඕනෑම කෝච්චි එක ඇවිල්ලා නාගොල්ලාගම බස් ස්ටෑන්ඩ් එකෙන් බහින්න ඕන ස්ටේෂන් එකේ. ඔව් ට්‍රේන් ස්ටේෂන් එකෙන් බහින්න ඕන. ඒ බැහැලා එතනින් බැහැලා ඊට පස්සේ මිරිහම්පිටිගම පන්සල කොහෙද තියෙන්නේ කියලා අහුවාම ඕනම කෙනෙක් කියනවා එතන. මිරිහම්පිටිගම අශෝකාරාම විහාරස්ථාන. මිරිහම්පිටිගම පන්සල කිව්වම තමයි ගොඩක් දන්නේ. පන්සලේ නම කිව්වට ගොඩක් අය දන්නේ නැහැ. මිරිහම්පිටිගම පන්සල ගොඩක් දන්නවා. මිරිහම්පිටිගම පන්සල කිව්වම දන්නවා.
එතකොට උතුරු මැද පැත්ත පළාතෙන් අනුරාධපුර පොළොන්නරුව හිඟුරක්ගොඩ ওই පැත්තෙන් එනකොටත් අනුරාධපුරයට ඇවිල්ලා එහෙම නැත්නම් නුවරට ඇවිල්ලා ඒ පැත්තෙන් ආවත් නුවරට යනවනම් කුරුණෑගල ස්ටේෂන් එකට ඇවිල්ලා නාගොල්ලාගමට ටිකට් එක අරගෙන නාගොල්ලාගම ස්ටේෂන් එකේ බැලලා එතනින් පොඩි ට්‍රීවිල් එකක් අරගෙන විතර කිලෝමීටර් 3ක් විතර තියෙන්නේ. ඔව්. ඒ ටික මෙහෙට එන්න ඕන. ඒ ආවට පස්සේ කිසි කරදරයක් නැහැ. මගේ පිළිේ දිස් වෙනවා නම් දුරකථන අංක දෙකක් දිස් වෙනවා. ඔබට පුළුවන් කතා කරලා උන්වහන්සේට ඒ අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න ඉතාමත් පහසුයි. නාගොල්ලාගම ඔබ නුවර පැත්තෙන් ආවා කුරුණෑගලට ඇවිල්ලා කුරුණෑගලින් මත රේල් බස් තියෙනවා. ඊට අමතරව එන ඕනෑම අනුරාධපුර පැත්තට යන මඩකලපුව ඕනෑම දුම්රියක ඇවිල්ලා නාගොල්ලාගම ස්ටේෂන් එකෙන් බැස්සන් පස්සේ එතනින් බැලලා අපි අහනු ගැන විස්තර අහුවට පස්සේ ඕන කෙනෙක් කියාවේ පන්සලට එන්න ඇවිල්ලා ප්‍රතිකාර කරගන්න. අපි ඔබට ආරාධනය කරමු ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා යටින් කමෙන්ට්ස් කරන්න. ඔබේ දුරකථන අංකය සඳහන් කරන්න අනිවාර්යෙන් අපි ඒවට අවශ්‍ය කරන පිළිතුරු ලබා දෙනවා. අපි හර මුණ ගැහෙන්න පුළුවන්. අවසාන වශයෙන් මොන වගේ දෙයක්ද අපි අහන්නේ අපේ සමාජය දෙන්න පණිවිඩේ? අපි මහේ සමාජයට දෙන්න තියෙන දැන් හැමදාම අපි කියන දෙයක් තමයි මේ දේශී දැන් අපි ඇවිල්ලා හෙළ වෛද්‍ය ක්‍රමය අනුව මේ රට ලෝකවාසී සෑම සිල් දිනාටම ප්‍රතිකාර ලබා දෙනවා. නමුත් ඒ අයගේ විශ්වාසය තහවුරු විය යුතුයි. තහවුරු වෙන්න ඕන දැඩි විශ්වාසයකින් ප්‍රතිකාර ලබා ගන්න. ඒ කියන්නේ ඒ අර අපි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ධම්මෝ මේ සරණං වරං සංඝෝ මේ සරණං වරං මට අන් සරණක් නැහැ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ඇරුණු කොට කියලා අපි වන්දනාමාන කරනවා වගේම අනේ මට අන් සරණක් නැහැ මේ දේශීය වෙදකමම විතරයි මට විශ්වාසය තියෙන්නේ කියන එක හැඟීම චේතනාහම් භික්ඛවේ කම්මං වදං චේතනාව තමයි හරියන්නේ අපේ මහත්තයා. ඒකට යාගේ විශ්වාසය හරියටම දැඩි විශ්වාසයෙන් යුතුව මේ ඖෂධ ගන්නවා නම් ඒක ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ වෙනවා. ඒකාන්තයෙන්ම සුවය ලබා ගන්න පුළුවන්. ඒක අපිට දිවුරා පොරොන්දු වෙන්න පුළුවන්. මොකද බුද්ධ පුත්‍රයෙක් හැටියට තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයේ මාර්ගයේ යන අපි ඒ ජීවරයක් දරාගෙන ඉන්නකොට අපි කිසි කෙනෙකුට වංචාවල්, ක්‍රෝඩාවල්, වායු කෝධය ඒ කළා කවදාවත් මුදල් රුපියන්නේ අපි. ඒ හන්ද මට ඕන කරන්නේ මේ සත්ත්ව ලෝකයව සූපත් කරන්න. එහෙමයි. සත්ත්ව ලෝකයව සූපත් කරලා මේ විහාරස්ථානයේ අහිංසක දායකකාරකාදීන් ඉන්නේ. ඒ දායකකාරකාදීන්ට බරක් නොවි මගේ පැත්තෙන් වෙන්න ඕන යුතුයකම් ටිකක් දායකකාරකාදීන්ට බීලා ඒ වගේම රෝගී පැත්ත සූපත් කරගෙන නිර්වාණ සාන්තිය සාක්ෂාත් කර ගැනීම තමයි මට තියෙන එකම අරමුණ තියෙන්නේ. ඉන් එහා මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ගෙවල් හදන්න, පන්සල් හදන්න ඒව මගේ අරමුණ තියෙන්නේ. ඒ හන්දා සියලුම දෙනාට මම ආරාධනා කරනවා ඇවිල්ලා මේ සෑම පින්වතෙක්ම පින්වතියක්ම දරුවෙක් අවුරුදු 10කට ඉහළ දරුවෙක් වුණත් මෙතෙන්ට අරන් ආවොත් මට ප්‍රතිකාර කරලා දෙන්න පුළුවන්. සෑම සිල් දිනාම ඒ සිත සාන්තිය සලසා ගන්න සූපත් කරන්න පුළුවන් කියන එක මට ඉදුරාම කියන්න පුළුවන්. හොඳයි අද දවසේ අපි කතා බහ කරේ අපේ වෙදගෙදර විද්වත් කතිකාව තුළින් නාගොල්ලාගම මිරිහම් පිටිගම ශ්‍රී අශෝකාරාම විහාරාධිපති වෛද්‍යාචාර්ය පරම පූජනීය පින්වත් කිදෙල්පිටිය වේදානන්ද වේදහාමුදුරන් සමහන්සේ සමගින් සුව කිරීමට අපහසුයි කියන හතිය ඇදම පීනස කියන මේ රෝගී තත්ත්වයන් දින 14ක් වෙනි කෙටි කාලයක් තුළ අතුරු ආබාධ වලින් තොර සෙම කිපෙන්නේ නැති අපේ දේශීය පාරම්පරික වෙදකම තුලින් විස්මිතව සුවපත් කරන වෙදහාමුදුරන් වහන්සේ නමස් සමගින් තමයි අපි කතා බහ කරේ. ඉතින් අපි හන්නේ ගොඩක් පිං අද දවසේ මේ කරුණු කාරණාවන් කතා බහ කරන්න අපි අර එක්කුණා. හොඳයි සීලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. හොඳයි නැවත වරක් ආරාධනය කරන ත්‍රිදීස්න දුරකථන අංකයට අපේ හාමුදුරන්ට කතා කරන්න. ඔබට පුළුවන් කුරුණෑගලට ඇවිල්ලා එන ඕනෑම දුම්රියක ඇවිල්ලා ඔබට පුළුවන් නාගොල්ලාගම ස්ටේෂන් එකකින් බැහැලා මිරිහම් පිටිගම පන්සලට යන්න අහන්න හැමෝම පාර කියාවේ. ඊට එන්න කලින් අපි හන්ට කතා කරලා දිනය සහ වේලාවක් වෙන් කරවා ගන්න කියන කරුණක් මතක් කරමින් තවත් දවසක අපේ වෙදගෙදර විතත් කතිකාව තුලින් හම්බ වෙමින් බලාපොරොත්තු වෙන අද දවසේ වැඩසටහන නිමාවටපත් කරනවා. සියලුම දෙනාට සුඛී දීර්ඝායුකෝ භව.